හායි ළමයි SMC ස්ටෝර් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ ෆැබ්‍රික් පේන්ටින් එකක් කරගත්තට පස්සේ ඔයා කරන පේන්ටින් එක ගොඩාක් කාලයක් යනකම් ප්‍රිසර්ව් කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ගොඩාක් කාලයක් යනකම් පේන්ටින් එක හේතුවට යන්නේ නැති වෙන පොතු ගැලවෙන්නේ නැති වෙන පරිස්සම් කරන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩාක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් නේ. පේන්ටින් එක කරාට පස්සේ පේන්ට් එක සේදුවාම යයි. එහෙම නැත්නම් වේලුණාට පස්සේ පොතු ගැලවි යයි. මේ ප්‍රශ්නේ මොන බ්‍රෑන්ඩ් එකකින් කියන්නේ මොන පේන්ට් බ්‍රෑන්ඩ් එකකින් පාවිච්චි කරත් ඔයාලට එන්න පුළුවන් කොමන් ප්‍රොබ්ලම් එකක්. මේකට සොලියුෂන් එක අපි අද හරියටම මේ වීඩියෝ එකෙන් කියනවා. ෆැබ්‍රික් පේන්ටින් එකක් කරනකොට ඔයා මුලින්ම බලන්න ඕන ප්‍රධානම දෙයක් තියෙනවා. ඒක තමයි ඔයා ෆැබ්‍රික් පේන්ටින් එකට ගන්න ෆැබ්‍රික් මැටීරියල් එකේ කැඳ ගතියක් තියෙනවද කියලා ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. කැඳ ගතිය කියන්නේ ඔයා ගන්න ෆැබ්‍රික් මැටීරියල් එක කඩදාසියක් වගේ නම්. එහෙම නැත්නම් ඔයා ෆැබ්‍රික් මැටීරියල් එක ඉරේලියට අල්ලලා ගන්නවා නිකන් ඉටි වගේ වැක්ස් ලේයර් එකක් වගේ ඔයාට පේනවා නම් ඒ මැටීරියල් එක ඔයා අනිවාර්යයෙන්ම පේන්ටින් එක කරගන්න කලින් වොෂ් කරගෙන ඉන්නම ඕනේ. එහෙම නැතුව ඔයා එකපාරම ඒ ඉටි ලේයර් එක උඩින් ඔයාගේ පේන්ට් එක ඇප්ලයි කරගත්තොත් මේ ෆැබ්‍රික් එක වොෂ් කරද්දී පේන්ට් එක යනවා. එහෙම නැත්නම් පොතු හරි ගැලවිලා කරන පේන්ටින් එක සම්පූර්ණයෙන්ම නාස්ති වෙන්න පුළුවන්. එහෙම මැටීරියල් එකක් නම් ඔයා ඒක වොෂ් කරගෙන ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් ෆැබ්‍රික් පේන්ටින් එකක් කරගත්තට පස්සේ ඔයා කරන්න ඕන දේවල් කීපයක්ම තියෙනවා. ෆැබ්‍රික් පේන්ටින් එකක් කරගත්තට පස්සේ ඔයාගේ පේන්ටින් එක පැය 24ක් යනකම් හොඳට වේලා ගන්න ඕනේ. ඊළඟට පැය 24ක් ගියාට පස්සේ ඔයා ඒක රිවර්ස් සයිඩ් අයන් කරගන්න ඕනේ. ඒ කියන්නේ පේන්ටින් එක ෆැබ්‍රික් එකේ කරගත්ත පැත්ත නෙමෙයි. ඒක කන පිට හරවලා ඔයා ඒක අයන් කරන්න ඕනේ. අයන් කරද්දී බලන්න ඕන දේවල් කීපයක්ම තියෙනවා. ඒ කියන්නේ ඔයා යූස් කරන ෆැබ්‍රික් මැටීරියල් එක අනුව අයන් එකේ හීට් එක ඔයා තියාගන්න ඕන ලෙවල්ස් කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා ෆැබ්‍රික් පේන්ටින් එක කරන්නේ කොටන් හරි ලේස් කොටන් වගේ මැටීරියල් එකක නම් ඔයා අයන් එකේ හීට් එක මීඩියම් ලෙවල් එකේ තමයි තියාගන්න ඕනේ. එතකොට ඔයා පේන්ටින් එක කරගන්නේ සිල්ක් වගේ මැටීරියල් එකක නම් ඔයා ඒක අයන් කරගන්න ඕනේ low setting යටතේ. ඒ කියන්නේ low heat එකක තමයි ඔයා ඒක අයන් කරගන්න ඕනේ රිවර්ස් සයිඩ්. අපි රෙකමන්ඩ් කරනවා ඔයාට අයන් කරගත්තට පස්සේ පැය 8ක් පැය 24ක් අතර කාලයක් ඒක ඒ විදිහටම තියලා තියන්න. ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම ෆැබ්‍රික් මැටීරියල් එක වොෂ් කරගන්න ඕනේ. වොෂ් කරද්දී අපි රෙකමන්ඩ් කරන්නේ ඔයා ඒක අතේ හොද ගන්නවා නම් වඩාත් හොඳයි කියලා. හැබැයි අතේ හොදන්න අමාරු කෙනෙක් අපහසු කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් වොෂින් මැෂින් එකේ ජෙන්ටල් මෝඩ් එකේ ඒක වොෂ් කරගන්න. ඉතින් මේ දේවල් ටික ඔයා අනිවාර්යයෙන්ම ෆැබ්‍රික් පේන්ටින් කරන කෙනෙක් නම් කරන්නම ඕනේ. ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේක ඔයා යූස් කරන්නේ මොන ෆැබ්‍රික් මැටීරියල් එකද මොන ෆැබ්‍රික් පේන්ට් බ්‍රෑන්ඩ් එකද කියන එක අදාළ නැහැ. ඔයා යූස් කරන්නේ හොඳ ෆැබ්‍රික් පේන්ටින් බ්‍රෑන්ඩ් එකක් නම් සහ හොඳ ෆැබ්‍රික් මැටීරියල් එකක් නම් මේ කියපු ටිප්ස් ටික ඔයා අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න ඕනේ. ඒ වගේම තමයි ගොඩාක් කට්ටිය අපින් අහලා තිබ්බා ටෙක්ස්ටයිල් මීඩියම් ගැන. එතකොට ෆැබ්‍රික් පේන්ටින් වලට ගන්න විශේෂ බ්‍රෂ් වර්ග මොන හරි තියෙනවද? එතකොට ෆැබ්‍රික් පේන්ටින් වලට ගන්න විශේෂිත කෙමිකල් වර්ග මොන හරි තියෙනවද කියලා අපෙන් අහලා තිබ්බා. ඉතින් මේ දේවල් ගැන ඉස්සරහට අපි වීඩියෝ එකකින් අරගෙන බලාපොරොත්තු වෙනවා. ෆැබ්‍රික් පේන්ටින් ගැන මේ වගේ දේවල් දැනගන්න අපේ YouTube channel එක ඔයා subscribe කරලා තියාගන්න. එහෙනම් අදට වෙනවා.